බොහොම ඉස්සර ලස්සන තරුණ යුවලක් ජීවත් වුණා. මේ දෙන්නා බොහොම මහන්සියෙන් තමයි හරි හම්බ කරේ. මේ දෙන්න හම්බ කරගත්ත මුදල් වියදම් කරලා මේ දෙන්නටම කියලා නිවසක් නිර්මාණය කරගත්තා. මේ දෙන්නට දරුවෙකුත් හිටියා. ඉතින් බොහොම ලස්සන නිවසක් දීර්ඝ කාලයක් හම්බ කරපු මුදල් වියදම් කරලා නිර්මාණය කරගත්තා. නිර්මාණය කරලා ඒකේ පදිංචි වෙන්නට දවස් 2ක් විතර තියේදී ඔහුන්ට ආරංචියක් ලැබුණා. ඒ පැත්තට භූමිකම්පාවක් ඇවිල්ලා මේ නිවස කඩාගෙන පොළොවටම සමතලා වෙලා කියලා. මොහු ඊට පස්සේ මොකද කරේ? රස කැවිලි කඩේකට ගිහිල්ලා හොඳ රසවත් කැවිලි මල්ලක් ගත්තා. අරගෙන තමයි නිවස බලන්න ගියේ. නිවස ළඟට බොහෝ පිරිස් වට වෙලා හිටියා. අසල්වාසීන් හිතවතුන් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ අයට ඔහු මොකද කළේ? මේ රස කැවිලි දුන්නා. රස කැවිලි දුන්නම මේ අය පුදුම වුණා. මේ මොකක්ද? මේ අවුරුදු ගාණක් මහන්සි වෙලා හම්බ කරපු මුදල් වලින් හදාගත්ත ගේ කඩාගෙන වැටිලා. මොහුට කිසි ගාණක් නැහැ. මොහු රස කැවිලි බෙදනවා කට්ටියට සතුට ප්‍රකාශ කරන්න. එක් පුද්ගලයෙක් කිව්වා ඇයි ඔබ බොහොම කරන්නේ කියලා. ඒ වෙලාවේ මේ තරුණයා කීවා මේ ගේ කඩා වැටිච්ච එකම තමයි හොඳ. අපි තව දවස් 2කින් මේ ගෙදර පදිංචියට එන්න හැදුවේ. තව දවස් 2කින් පස්සේ මේ ගේ කඩා වැටුණා නම් මාත් මගේ බිරිඳත් මගේ දරුවත් මිය යනවා. අද කඩා වැටිච්ච නිසා මාත් මගේ බිරිඳත් දරුවොත් බේරුණා. අපේ ජීවිතේ බේරුණා කියලා ඔහු ප්‍රකාශ කළා. බලන්න, ඒ අනුව අපිට කල්පනා කරන්න පුළුවන් අසුබයි කියන, හොඳ නෑ කියන දේවල් ගොඩක් අස්සේ බොහෝ හොඳ හැංගිලා තියෙනවා. අපි අයහපත් කියන හුඟක් දේවල් අපේ යහපත පැත්තට වෙලා තියෙනවා. අපි අලාභ කියන හුඟක් දේවල් අපේ ජීවිතය ආරක්ෂා කරන පැත්තට වෙලා තියෙනවා. ඒක නිසා හැම කාරණාවකම ධනාත්මක දෙයක් තියෙන බව මතක තබා ගන්න. හැම දෙයකම යහපත් දෙයක් තියෙන බව මතක තබා ගන්න. හැම දෙයක්ම යහපත් විදියට හරව ගන්න අපිට පුළුවන් බවත් මතක තබා ගන්න.